අම්මා අහන්නේ පුතා පරිප්පු හදන්නේ කොහොමද? පරිප්පුවලට පොල් කිරි දාලා, ලූණු දාලා, කරපිංච දාලා අම්මා කපනවා දැකලා තියෙනවනේ. දාලා පොල් කිරි දාලා, තුන පහ දාලා ලිපේ තියලා උයන්නේ. අන්න එහෙම තමයි උයන්නේ. පුතා එහෙම අම්මට හදලා දෙනවනේ කන්න. හදනවද? මාළපෑන්න. අවශ්‍ය වෙලාවට කියන්නේ මෙච්චරලා කී ඉඳලා. එහෙනම් තාත්තා අහන්න බෑ. උයන්න නැද්ද? ඇයි උයන්නේ නැත්තේ? දැන් උයනවා කිව්වනේ. කඩෙන් ගේනව නේද? කඩෙන් ගෙනල්ලා දෙනවනේ. කඩෙන් ගෙනල්ලා දෙන්න. දෙන්නේ නැහැ. එහෙනම් කොහොමද දෙන්නේ? අම්මට දෙන්න, තාත්තට දෙන්න. ඔක්කොම. තාත්තට මොනවද දෙන්නේ හදලා? පරිප්පු. කොහොමද පරිප්පු හදන්නේ? කියන්නේ ඉතින්. දාලා ලුණු කපලා දාලා. අම්මා දන්න. එහෙනම් පුතා කියන්නකෝ. අම්මා දන්නේ නැහැ. මතක නැහැ නේද? පොල් කිරි දාලා. පොල් කිරි දාලා. හැන්ද දාලා. හැන්ද දාලා. දෙනවා. නෑ. එහෙම නෙවෙයි කොහොමද එන? එහෙමයි. පරිප්පු ඉස්සලා හොදලා ගන්නවා. හරිය. ඊට පස්සේ කරපිංචක් දාලා. කරපිංච දානවා. රම්පේ දානවා. රම්පේ දානවා. තුන පහ දානවා. තුන පහ දානවා. කහ චුට්ටක් දානවා. කහ චුට්ටක් දානවා. අම්මා නම් කෑලි මිරිසුත් දානවා. පොල් කිරි දානවා. පොල් කිරි දානවා. ඊළඟට ලුණු ලුණු කුඩු ලුණු දානවා. ලුණු ලුණු දානවා. රස බලන්න ලුණු දානවා. රස බලන්න ලිපේ තියලා රස බලන්න. ලිපේ තියලා තාත්තට ඔක්කොම දෙනවා. කකුල හොල්ලන්න එපා. කකුල හොල්ලන්න එපා. තාත්තට දෙනවා මට දෙන්නේ. අම්මට තාත්තට ලුණු සමල් දානවා. පරිප්පුත් එක්ක විතරද බත් දෙන්නේ? පරිප්පු ලුණු සමල් දෙනවා. ලුණු සම්බුරේ පරිප්පු. කොහොමද පල්ලෙන් දාන්න? හොඳ ඩයිට් යන්නේ පුතා කියන්නේ. පුතා ලුණු සම්බල් හදන්නේ කොහොමද? හැන්ද දාලා. ලුණු සම්බල් හදන්නේ? ලුණු සමල් හදන්නේ හැන්ද දාලා. හැන්ද දාලා ලුණු සම්බල් හදන්න බෑනේ. අතින් හදන්න. අතින් පොඩි කරලා නේ. දැන් පොඩි කරලා ලුණු කපලා අතින් පොඩි කරලා තක්කාලිත් කපලා දාලා දෙනවා. කෑලි මිරිසුත් දාලා කෑලි මිරිස් දාලා ලුණු කුඩු දාලා දෙනවා. දෙහි දාන්නේ. දෙහි දානවා. දාලා හොඳට පොඩි කරලා දෙනවා. පරිප්පුයි ලුණු සම්බලුයි බතුයි හොඳට අනලා කවන්න අම්මටයි තාත්තටයි හොඳේ. තාම මොනවද උනේ හදන්න? දාන්න. කකුල. බිත්තර හදනවා. විතරත් එක මොනවද දෙන්නේ? බතුයි බිත්තරයි. බතුයි බිත්තරයි. දෙනවා. විතරද? දැන් කිව්වේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ. බතුයි බිත්තරයි මොනවද තව දෙන්නේ? අම්මාද හැදුවේ? ඒක කිව්වනේ. ආයෙත් කියන්නකො චුට්ටක් ඉතින් අම්මා ආදරේට නේ අහන්නේ. ලුණු සමලයි දෙනවා. හොඳයි thank you. වෙල්කම්. ආදරේ හොඳේ. බබා අම්මයි තාත්තයි ආදරෙන් බලා ගන්න හොඳේ. ලොකු වුණාම අම්මයි තාත්තයි වයසට යනවනේ. ඔව්. බබා එතකොට ලොකු වෙනවනේ අම්මා වගේ. එතකොට ආදරෙන් බලා ගන්න හොඳේ. අම්මයි තාත්තයි ළඟ තියාගෙන. දොයි කරනවා. දොයි කරනවද? දොයි කරන්න බෑනේ. ඩොක්කුයි දොයි කරන්න බෑ එතකොට. ළඟ තියාගෙන ඔළුව අත ගාලා නිදි කරවන්න හොඳේ. අම්මා බබා දොයි කරවන්නේ. ඒ වගේ. හොඳේ? බබා හොඳයි. තෝරි බෙල්ලට අමාරු නෑ. දැන් දොයිය ගමු.